අපට වගේම ලෝකයටත් ඔයා සුවිශේෂී පුද්ගලයෙක්. හැබැයි ඔයා ගැන අපි හරියට දන්නේ නැහැ. අපි කොහොමද ඔයා ගැන දැනගන්නේ? ඔයාට පුළුවන් ඔයා පිළිබඳව විස්තර කෙරෙන ලිඛිත හෝ මුද්‍රිත අන්තර්ගතයන්, ශ්‍රව්‍ය අන්තර්ගතයන්, ඡායාරූප, පටිගත කරන ලද වීඩියෝ දර්ශන සහ සජීවී වීඩියෝ වැඩසටහන් නිර්මාණය කරන්න. එහෙම බහුමාධ්‍ය අන්තර්ගතයන් ඔයා ගැන නිර්මාණය කළත් ඒවා කොහොමද ලෝකයා වෙත ලබා දෙන්නේ? ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න නම් මේ බහුමාධ්‍ය අන්තර්ගතයන් ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ලබාගත හැකි වන පරිදි පොදු ස්ථානයක තැන්පත් කරන්න ඕන. ඊළඟ ගැටලුව තමයි සුදුසුම පොදු ස්ථානය කුමක්ද කියන එක. වර්තමානයේ මේ සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳම පොදු ස්ථානය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. හැබැයි මේ බහුමාධ්‍ය අන්තර්ගතයන් අන්තර්ජාලය තුළ ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධ කරන්න හැකියාවක් නැහැ. එහෙමනම් ඔයා කොහොමද ඔයා ගැන නිර්මාණය වුණු බහුමාධ්‍ය අන්තර්ගතයන් ලෝකයේ අයට නැරඹිය හැකි පරිදි පොදු ස්ථානයක ප්‍රසිද්ධ කරන්නේ? Thinkifics YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්න ගමන් මේ කාර්යය ඉටු කරගන්න ආකාරය අපි මේ වීඩියෝ එකෙන් සොයා බලමු. මේ පාඩමට අදාළ සටහන් පොතේ ආකෘති පත්‍රයත් අනිකුත් ඉගෙනුම් ද්‍රව්‍යත් ඩවුන්ලෝඩ් කරගන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ දැනුම වැඩි කරගන්න අවශ්‍ය වෙන පාඩම් හා සම්බන්ධ වීඩියෝ වලට අමතරව වෙනත් විවිධ මෘදුකාංග හා සම්බන්ධ වීඩියෝත් ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා subscribe කරලා notification bell එක on කරලා like කරලා share කරලා නැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා Thinkifics channel එකත් එක්ක. කිසියම් කාරණයකට අදාළ බහුමාධ්‍ය අන්තර්ගතයන් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන්න අවශ්‍යතාවයක් ඇති වුණු මොහොතේ සිට ඒ සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන අවස්ථාව දක්වා අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒ ගැන දැනගන්න පුළුවන් ඔයා වෙබ් නිර්මාණය හා සංවර්ධනය මාතෘකාවට අදාළ පළවෙනි වීඩියෝ එක නැරඹුවොත්. ඒ අනුව සාපේක්ෂ සහ නිරපේක්ෂ URL පිළිබඳ වීඩියෝ එකේදී භාවිතා කරපු Thinkifics වෙබ් අඩවියේ ආදර්ශ සංචාලන ව්‍යුහයට අදාළ වෙබ් අඩවි ආකෘතිය මෙතනදී නැවතත් මම අරගන්නවා. එතනදී ඔයාලට දකින්න පුළුවන් අපිට වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන් වුණත් ඒ වෙබ් පිටුවේ අන්තර්ගතය වෙනමම නිර්මාණය කළ යුතු බව. එතකොට මම මේ නිර්මාණය කරපු මුල් පිටුව විවෘත කළාම ඔයාලට දකින්න පුළුවන් මේකේ කිසිදු අන්තර්ගතයක් නොමැති බවත් ඒ වගේම පිටුවේ නම විදියට මේ HTML ෆයිල් එකේ නමම පෙන්වන බවත්. එහෙමනම් මේ ආකාරයේ වෙබ් පිටුවක් සම්පූර්ණ කරන්න අපිට සිද්ධ වෙනවා HTML භාෂාව භාවිතා කරලා මේ තුල ප්‍රදර්ශනය කළ යුතු අන්තර්ගතයන් නිර්මාණය කරන්න. වර්තමානයේ වෙබ් පිටු නිර්මාණය කරන්න බහුලවම භාවිතා කරන භාෂාව වෙන්නේ HTML භාෂාව. මේ භාෂාව සාමාන්‍ය පරිගණක භාෂාවලට වඩා තරමක් වෙනස්. මේ භාෂාව පාවිච්චි කරලා වෙබ් පිටුවක් අර්ථ දක්වන්න නම් අපි සිදු කරන්නේ මේ භාෂාවේ තියෙන HTML අවයව ක්‍රමානුකූලව පෙළගස්වලා HTML අවයව දාමයක් ආකාරයට වෙබ් පිටුව අර්ථ දක්වන එක. ඊට පස්සේ වෙබ් බ්‍රවුසරය විසින් HTML අවයව තේරුම් අරගෙන ඒවා අදාළ බහුමාධ්‍ය අන්තර්ගතයන් ආකාරයට වෙබ් බ්‍රවුසරය තුළ විදහා දැක්වීම සිදු කරනවා. HTML භාෂාව භාවිතා කරලා වෙබ් පිටුවක ව්‍යුහය සහ අන්තර්ගතය පැහැදිලි කරාට පස්සේ ඒ වෙබ් පිටුව තවදුරටත් හැඩගැස්වීමට අපි CSS කියන භාෂාව භාවිතා කරනවා. ඊට අමතරව මේ වෙබ් පිටුවට යම් ගතික ක්‍රියාකාරීත්වයන් එකතු කිරීමට ඔයාට අවශ්‍ය නම්
ඔයාට පුළුවන් JavaScript කියන අනුපිටපත් භාෂාව මේ වෙබ් පිටුවට අන්තර්ගත කිරීම හෝ සම්බන්ධ කිරීම සිදු කරන්න. දැන් මේ HTML භාෂාව පිළිබඳව පැහැදිලි කිරීම ඔයාගේ සටහන් පොතේ ඇතුළත් කරගන්න. ඔයා දන්නවා වෙබ් පිටුවක එහෙම නැත්නම් HTML පිටුවක මූලික තැනුම් මේකකය වෙන්නේ HTML අවයව කියලා. සාමාන්‍ය HTML අවයවයක් හැදෙන්නේ ආරම්භක ඇමුණුමත් අවසාන ඇමුණුමත් අතර අවයවයේ අන්තර්ගතයේ යෙදීමෙන්. ඒ වුණාට සමහර අවයවවල මේ කොටස් තුනම ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරනවා. HTML අවයවයක් ක්‍රම දෙකකින් වෙබ් පිටුවක් තුළට ඇතුළත් කරන්න පුළුවන්. ඒකේ පළවෙනි ක්‍රමය තමයි කාණ්ඩ ක්‍රමය. එතනදී ආරම්භක ඇමුණුමට පහළින් අන්තර්ගතයත් ඊට පහළින් අවසාන ඇමුණුමත් ඇතුළත් කිරීම තමයි සිදු වෙන්නේ. ගොඩක් වෙලාට මේ වර්ගයේ අවයව පාවිච්චි කරන්නේ මේ අවයවයේ අන්තර්ගතය විදියට විශාල අන්තර්ගතයක් ඇතුළත් කරන්න වෙනවා නම්. අවයවයේ අන්තර්ගතය කුඩා නම් ඒක තනි පේලියක නිරූපණය කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ පහළින් සඳහන් කරලා තියෙන රේඛීය අවයව නැත්නම් inline elements. එතනදී ආරම්භක ඇමුණුමත් අවසාන ඇමුණුමත් අතර අවයවයේ අන්තර්ගතය ඇතුළත් කළත් ඒ කොටස් තුනම තනි පේලියක තමයි යොදන්නේ. සාමාන්‍යයෙන් HTML පිටුවකට අපි HTML අවයව ඇතුළත් කරද්දී ඉස්සෙල්ලාම ඇතුළත් කරන්නේ HTML කියන අවයවය. මේ අවයවයේ ආරම්භක සහ අවසාන ඇමුණුම් දෙකම තියෙනවා. මේ HTML අවයව ඇතුළත් කරනකොට ඔයා පරිගණකයේ ටයිප් කරනවා නම් මේක හරිම ලේසි. ආරම්භක ඇමුණුම ටයිප් කරලා ඉවර වෙලා හිස් පේලි කීපයක් තියලා අවසාන ඇමුණුම ටයිප් කරලා පස්සේ අවශ්‍යතාවය අනුව මේ ඇමුණුම් දෙක අතර අන්තර්ගතය ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි ඔයා ලියනකොට නම් මේ අවයව සහ අන්තර්ගතයන් අනුපිළිවෙලින්ම ලියන්න වෙනවා. දෙවැනියට අපි head අවයවය ඇතුළත් කරනවා. ඒකත් ආරම්භක සහ අවසාන ඇමුණුම් දෙකින්ම සමන්විත වෙන අවයවයක්. මේ අවයව දෙකම අපි කාණ්ඩ ක්‍රමයට ඇතුළත් කළා. ඒකට හේතුව මේ අවයවවල ලොකු අන්තර්ගතයක් ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන් නිසා. තුන්වෙනියට අපි ඇතුළත් කරන්නේ බොඩි අවයවය. ඒකත් කාණ්ඩ ක්‍රමයට ඇතුළත් කරනවා. ඒ වගේම මේකෙත් ආරම්භක සහ අවසාන ඇමුණුම් දෙකම පවතිනවා. ඊළඟට අපි ඇතුළත් කරනවා ටයිටල් අවයවය. මේ අවයවය රේඛීයව ඇතුළත් කරේ. ඒකට හේතුව තමයි මේ ඇමුණුම් දෙක අතර ටයිටල් කියන ඇමුණුම් දෙක අතර අපි යොදන්නේ පිටුවේ මාතෘකාව පමණක් වීම නිසා. අවසානයේ HTML පිටුවක අත්‍යවශ්‍ය කොටස් සම්පූර්ණ වෙන්න body tags දෙක අතර අපි පිටුවේ ප්‍රදර්ශනය කළ යුතු සියලුම අන්තර්ගතයන් ඇතුළත් කරනවා. මේ අන්තර්ගතයට වෙනත් HTML අවයව, ඒ වගේම අක්ෂරමය අන්තර්ගතයන් සහ අනෙකුත් සියලුම දේවල් ඇතුළත් වෙනවා. HTML ඇමුණුම් ඇතුළත් කරනකොට සාමාන්‍යයෙන් ඇමුණුමක් ඇතුළත් කරන්නේ අපි කෝණවරහන් අතර. ඒ කියන්නේ කුඩායි සලකුණ සහ විශාලයි සලකුණ අතර ඇමුණුමේ නම යොදලා. අවසාන ඇමුණුමේදී පමණක් ඇමුණුමේ නමට කලින් අපි ඇලහිරක් ඇතුළත් කරනවා. HTML කියලා කියන්නේ කැපිටල් සිම්බල් ભેදය නැති භාෂාවක් වුණත් සිම්පල් වලින් මේ ඇමුණුම් වල නම් යොදන්න කියලා W3C ආයතනයත් අපිට නිර්දේශ කරනවා. ඒකට හේතුව තමයි ඉදිරි සමහර සංස්කරණවලදී ඇමුණුම් වල නම් සිම්පල් වලින්ම ඇතුළත් කිරීම අනිවාර්ය වීම. ඒ වගේම HTML අවයව දාමය ඔයාට තනි පේලියක උනත් ඇතුළත් කරන්න පුළුවන්. නමුත් මේ HTML පිටුවේ අන්තර්ගතය පැහැදිලි වීම සඳහා අපි අවශ්‍යතාවය අනුව කාණ්ඩ අවයව සහ රේඛීය අවයව භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම එක් එක් කාණ්ඩ අවයවයට ගැළපෙන විදියට වම් පැත්තෙන් පරතරයක් යෙදීම මගින් ඒ කාණ්ඩ අවයවයේ සීමාව පැහැදිලිව බලා ගන්න පුළුවන්.
දැන් ඔයා මේ 3 වෙනි පැවරුම සම්පූර්ණ කරන්න. ඔයා ගැන අන් අයට දැනුම් දෙන්න විවිධ බහුමාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරන්න ඔයාට පුළුවන් වුණත් ලෝකයේ හැමෝටම ඒවා නැරඹිය හැකි ස්ථානයක ප්‍රසිද්ධ කරන්නේ කොහොමද කියන එක ඔයා දැනගෙන හිටියේ නැහැ. හැබැයි දැන් ඔයා දන්නවා අන්තර්ජාලය තුල HTML සහ www සේවාව භාවිතා කරලා ඒ වැඩේ කරගන්න පුළුවන් බව. ඒක සිදු කරනකොට නිර්මාණය කරන ලද බහුමාධ්‍ය අන්තර්ගතයන් HTML අවයව බවට හරවලා HTTP නියමාවලිය සහ අන්තර්ජාලය හරහා ලෝකය පුරා බෙදා හරින්න පුළුවන් බව දැන් ඔයාට තේරෙනවා. HTML භාෂාවේ පෙළගැස්මත් HTML අවයව නිවැරදිව යෙදීම මගින් HTML පිටුවක මූලික ව්‍යුහය නිර්මාණය කරන ආකාරයත් දැනගත්තට පස්සේ ඊළඟට අනිවාර්යෙන්ම මේ ආකාරයේ HTML පිටුවක් පහසුවෙන් සහ ඉක්මනින් නිර්මාණය කිරීමත් සංශෝධනය කිරීමත් සිදු කරන ආකාරය ඔයා දැනගත යුතු වෙනවා. ඒ පිළිබඳව දැනගන්න ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන ගමන් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වන තුරු subscribe කරලා රැඳිලා ඉන්න Thinkifics YouTube channel එකත් එක්ක